අනේ දෙයියනේ මගේ අහිංසක දරු පැටව ටික. ගල් අතුරන ලද මාර්ගය තියුණු කැඳුබැටිය දෙසට යොමු වී තිබුණේ දයාපර ජීවිතයේ රඳවා තබාගෙන නැති ආකාරයකට. එහි අවසානයේ ඇතුරුම් ගල් අතුරා ඇත්තේ ගැටිත්තක් ඇතිවෙන ලෙසටයි. එම ගල් තට්ටු අතර පය තැබීමට අශ්වයන් තුළ පවා ඇත්තේ චකිතයක්. පටවා ඇති බර බඩු තොගේ සමග ලිස්සා යනුවතයි යන චකිතය ඔවුන් තුළද පවතී. එය 1820 අප්‍රේල් මාසයයි. හැවොත් නගරයට අලුත් දේවගතිවරයෙකු පැමිණ ඇත. කරු පැට්‍රික් බ්‍රන්ටේ දේවගතිතුමා සිදුවන දේවල් ගැන විමසිල්ලකින් බලා සිටි. ඔහු සිය බිරිඳ හා දරුවන් සමග පැවසුවේ ඔවුන් හැම අයෙක්ම අමුතු දේශයක ආගන්තුකයන් බවය. හැවත් ප්‍රදේශයේ ජීවිතය කිසිම කෙනෙකුට පහසු නැත. එය අශ්වයන්ට පමණක් නොව මිනිසුන්ටද අදාළයි. හැවොත් යනු උතුරු එංගලන්තයේ පිහිටා ඇති රෙදිවියන්නන්ගේ නිවෙස් වලින් සමන්විත අපිරිසුදු ගම්මානයක්. එහි අයට මරණය ඉක්මන් වෙනවා. එහි ඇති සාරවත් බවකින් තොර පොළව මත නැගී සිටීම සඳහා පොරබදන මිටි පඳුරු කීපයකට පවා අවශ්‍ය පෝෂණය සැපයීමක් සිදු නොවන තරම්ය. මෙම සතුට නූපදවන ස්ථානයේ දකින්නට ලැබෙන්නේ ගස් කීපයක් පමණයි. එමෙන්ම හැම විටකම පාහේ අහිතකර සුළංද හමාය. හැවොත් වලින් නෝපට වෙන්නට සැතපුම් ගණනක් දිගට විහිදී ඇත්තේ මහා දෙනි බිමක්. එය රණු තෘණ වර්ග, දියසෙවල සහ කැකිල්ල වර්ග වැවී ඇති නිසරු කඳුකර ප්‍රදේශයක්. එහෙත් එම නුහුරු කැලෑ රටට ආදරය කරන්නට ඉගෙන ගන්නට බ්‍රොන්ටේ දරුවන්ට සිදුව තිබුණා. කඳු ගැටේ මුදුනේ පිහිටි දේවගති නිවාසය වෙත එම පවුල පැමිණෙන අවස්ථාවේ එය දරුවන් 6 දෙනෙකුගෙන් සමන්විතව තිබුණා. බාල දරුවන් බලා කියාගත්තේ එවකට 6 හැවිරිදි වියේ පසුව මරියාය. හේතුව ඒ වන විටත් ඔවුන්ගේ මව රෝගී තත්ත්වයෙන් පසුවූ නිසා. එයට මාස 4කට පෙර ජනවාරි 17 දා උපත ලැබූ ඈන් නමැති ලඳරියගේ ප්‍රසූතයෙන් පසුව බ්‍රොන්ටේ මහත්මිය යථා තත්ත්වයට පත්විය යුතුව තිබුණා. දෙවැනි දරුවා වූ එලිසබෙත්ගේ වයස අවුරුදු 5ක්. චාලට් උපත ලබා ඇත්තේ 1816 අප්‍රේල් 21 වෙනිදා. ඇය සිටියේ සිව්වැනි වියේ. පැට්‍රික් බ්‍රැන්වෙල්ට ඒ වන විට වයස 3 සම්පූර්ණ වී තිබුණේ නැහැ. එමිලි ජේන් උපන්නේ 1818 ජූලි 30 වෙනිදා. ට්‍රිෂ් මෘත්‍යුව වෙන විට ඇයට අවුරුදු 2 සම්පූර්ණ වෙනවා. එම ළමයින් කලබලයකින් තොරව ඉහළ මහලේ තිබූ කාමරයක සෙල්ලම් කරමින් සිටින්නට පුරුදු වුණා. ඒ ඔවුන්ගේ මව වූ මරියා බ්‍රැන්වෙල් බ්‍රොන්ටේ ඔවුන් සමග නොසිටින අවස්ථාවල. ඇයගේ රෝගී තත්ත්වය නොපැහැදිලි එකක් විය. සමහර විට ඇයට පිළිකාවක් තිබුණා විය හැකියි. නැතිනම් ඈන්ගේ ප්‍රසූතියෙන් පසුව ඇයට කල්පවතින අසාධනයක් ඇති වූවා විය හැකියි. ඒ අවධියේ ප්‍රතිජීවක ඖෂධ යනු ඉදිරි අනාගතයට අයත්ව තිබූ ඒවායි. එබැවින් 1800 ගණන්වල කිසියම් ආසාදනයක් ඇති වූ විට එය බොහෝ විට අවසන් වෙන්නේ මරණයකිනි. ඇයගේ අවිවාහක සොයුරිය වූ එලිසබෙත් බ්‍රැන්වෙල් මිරිදදිග ප්‍රදේශයේ පිහිටි කෝන්වෝල් සිට හැවොත් වෙත පැමිණියේ රෝගීව සිටින තම සොයුරියට සාත්තු සප්පායම් කිරීමටයි. දරුවන් එම පුංචි අම්මා වෙත යොමු වුණේ ඔවුන්ට අවධානය හෝ ආරක්ෂාව අවශ්‍ය වූ අවස්ථාවලයි. එය සිය පියාගේ ආගමික හා අධ්‍යයන කටයුතු වලට බාධා කරනවට වඩා හොඳ බව ඔහු දැනගෙන සිටියා. ඔහු නිතරම දේශනා කවි ලිවීමේ නියැලුණ අයෙක්. ඒවායින් ඉගැන්වුණේ සදාචාරය හා අදාළ පාඩම්. ඒ අතරින් එක කවියකින් ඔහු හෙළිදරව් කරන ලද්දේ එක්තරා ශීතල රාත්‍රියක ඔහුගේ සිතේ ජනිත වූ අඳුරු සිතුවිලිය. පාපය බහුල වූ තැන ආගම මිය යයි. සදාචාරය සොයන්නේ ඇයගේ ස්වභාවික ආසය. නිර්මල හෘද සාක්ෂිය ඉතා ලැජ්ජාවෙන් සැඟවේ. ගෞරවය යනු හිස් නාමයක් පමණයි. එවිට ගංවතුරක් මෙන් බියෙන් තැතිගෙන අඳුරු සත්කාර වැగిරෙන්නට පටන් ගනී. මෙම රතු හිසකෙස් සහිත උස දේවගතිවරයා උපන්නේ පැට්‍රික් බ්‍රොන්ටේ යන නමින් වත්මන් උතුරු අයර්ලන්තයේ. ඔහුගේ පියා ගොවිපළක කම්කරුවෙකි. ඔහුට හරිහැටි කියවන්නට හැකියාවක් තිබුණේ නැහැ. එහෙත් ජීවිතය වඩාත් හරවත් එකක් කර ගැනීමට පැට්‍රික්ට අවශ්‍ය වුණා. එබැවින් ඔහු පොත්පත් කියවන්නට පටන් ගත්තා. වයස 16 දී පාසලක උගන්වන්නටද ගියා.
බලවත් හා වැදගත් පූජකවරයෙකුගේ අවධානයද ලබා ගත්තා. විධිමත් අධ්‍යාපනයක් ලබා දුනහොත් පැට්‍රික්ට හොඳ දේවකැතිවරයෙකු විය හැකි බව තේරුම්ගත් එම පූජකයා එබැවින් ඔහු පැට්‍රික්ව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යැවුවා. එය අයිරිෂ් ජාතිකයෙකුට විශේෂයෙන්ම ඔහු වැනි පීඩිත පන්ති අයෙකුට ලැබුණ ඉතා දුර්ලභ අවස්ථාවක්. 19 වැනි සියවසේදී බ්‍රිතාන්‍යයේ එවැනි පවුලක අයෙක් විශ්වවිද්‍යාලයකට යැවීම සිතා ගැනීමටවත් නොහැකි කාර්යයක්. එහෙත් පැට්‍රික් අසාමාන්‍ය ලෙස දීප්තිමත් සහ උන්නතිකාමී තැනැත්තෙක් වුණා. ඔහු සිය නිවසින් හා පවුලෙන් මොනතරම් දුරස් වූවේද කිවහොත් ඔහු සිය පෙළපත් නම වූ බ්‍රොන්ටි යන නම බ්‍රොන්ටේ ලෙස වෙනස් කර ගත්තා. එය ගිගිරුම යන අදහස දෙන ග්‍රීක වචනයකට සමාන එකක්. දේවධර්මවේදය හා අදාළ උපාධියක් ලබාගත් ඔහු දේවකැතිවරයෙකු ලෙස පැවිදි තත්ත්වයට පත් වූයේ 1806 දීය. 1812 දී ඔහු කෝන්වල් ප්‍රදේශයේ විසූ මරියා බ්‍රැන්වෙල් සමග විවාහ වූ අතර ඔහුගේ ස්ථිර පදිංචිය සඳහා තෝරාගත්තේ එංගලන්තයයි. විවාහයෙන් පසුව ඔහු අයර්ලන්තයට ගොස් ඇත්තේ එක් වතාවක් පමණයි. 1821 සැප්තැම්බර් 15 වැනිදා මරියා බ්‍රැන්වෙල් බ්‍රොන්ටේ සිය මරණාසන්න වචන තෙපළුවාය. අනේ දෙවියනේ, මගේ අහිංසක දරු පැටව් ටික. හැවොත් පල්ලියේ ගල්පතුරක් යට සමාදානයේ සැතපුණ පළමුවැනි බ්‍රොන්ටේ සමාජිකයා වූයේ මරියාය. මම දැන් හොඳටම තනි වෙනවා. ඇයගේ අතිශයින් ශෝකයට පත්ව සිටි ස්වාමි පුරුෂයා ලීවේය. මගේ පුංචි ළමයි 6 දෙනාටයි හෙදියටයි සේවකයන්ටයි කෙනෙක් ඕනෑ බව ඔබ හිතුවේ නැත්නම්? ඔහුගේ වචනවලින් අදහස් වූයේ ඔහු එසේ නොකළ බවයි. නැවත විවාහයක් අපේක්ෂාවෙන් වරින් වර එකකට පසුව තවකෙක් වශයෙන් අවස්ථා 3කදීම ඔහුට වෙනත් කාන්තාවන් යෝජනා කරනු ලැබුවා. ඒ තිදෙනා විසින්ම ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබුවා. බෙහෙවින් සීමිත ආදායමක් හා විශාල පවුලක් හිමි අයෙක් තම ස්වාමි පුරුෂයා වශයෙන් බාර ගැනීමට ඒ කිසිම කාන්තාවක් එකඟ වුණේ නැහැ. එබැවින් පැට්‍රික් බ්‍රොන්ටේ තනිකඩවම විසුවා. තම නැසී ගිය සොහොයුරියගේ දරුවන් හා ගේදොර බලා ගැනීම සඳහා එලිසබෙත් බ්‍රැන්වෙල් එම නිවසේම නතර වුණා. දැඩි ලෙස ශෝකයෙන් පීඩිතව සිටි ළමුන් ආන්ට් බ්‍රැන්වෙල් නමින් හැඳින්වූ එම නැන්දනිය ඇන්දේ කළු ඇඳුම්ය. වෙනත් ගැමි ගැහැණුන් මෙන් ආන්ට් බ්‍රැන්වෙල්ද ඇවිත්තේ තම පාවහන් උසට හිටින ලෙස ඒවායේ අඩියට පැටර්න්ස් හෙවත් ලී පතුරු අලවාගෙනය. කාන්තාවන් වැඩි දෙනෙක් එලිමහනේ ඇවිත යන විට පැළඳ සිටියේ පැටර්න්ස්ය. ඒ ඔවුන්ගේ දිග සායවල මඩ හා දුහුවිලි තැවරීම වළක්වා ගැනීමටයි. ඒත් ආන්ට් නිවසේදීද ඒවා දමාගෙන සිටියේ ගල්ලතුරා තිබූ ශීතල පොළොවෙන් දෙපා ඉහළට එසවෙන ලෙස තබා ගන්නටයි. දේවගති නිවසේ බුමුතුරුණු තිබුණේ කීපයක් පමණයි. එමෙන්ම එහි ජනෙල්වල තිරරෙදිද නොවීය. හේතුව බ්‍රොන්ටේ දේවගතිතුමා ගින්දරට දැඩි බියක් දැක්වීමයි. හදිසියේ ගින්නක් ඇති වුවහොත් එය ඉක්මනින් නිවා ගැනීමට හැකිවීම පිණිස ඔහු තරප්පු පෙළේ පිවිසුම මත වතුර භාජනයක්ද තබා තිබුණා. ගැහැණු ළමයින්ට මහන්නට ඉගැන්වීමට ආන්ට් බ්‍රැන්වෙල් පියවර ගත්තා. බ්‍රැන්වෙල්ගේ අධ්‍යාපනය ගැන සැලකිලිමත් වූයේ බ්‍රොන්ටේ දේවගතිතුමායි. තම එකම පුත්‍රයා ගැන විශාල බලාපොරොත්තුවක් දේවගතිතුමාට තිබුණා. ඔහු බ්‍රැන්වෙල්ට ලතින් සහ සම්භාව්‍ය ග්‍රීක ඉගැන්වූයේය. ඒ දෙක පිරිමි ළමයෙකුගේ අධ්‍යාපන කටයුතු වලදී ඒ අවදියේ මුල් තැනක්ගත් විෂයන්ය. බ්‍රැන්වෙල්ට සහ ඔහුගේ සහෝදරියන්ට දිනපතා ප්‍රවෘත්ති පත්‍ර 3ක්ම කියවන්නට අවස්ථාව ලැබුණා. එමෙන්ම පියාගේ බ්ලැක්වුඩ්ස් එඩින්බර්ග් මැගසින් සංගරාවේ පිටපත් කියවීමටද ඔහු අවස්ථාව ලබා ගත්තොයි. බ්ලැක්වුඩ් සංගරාවේ ගම්බද ජීවිතය, ත්‍රාසජනක ක්‍රියා හා භූතයන් පිළිබඳ කතා පළ වුණා. චාලට් වැඩි ආශ්වාදයක් ලැබුවේ වෙලින්ටන්හි පළමු අධිපතිවරයා වූ ආතර් වෙල්ස්ලි පිළිබඳ කතා කියවීමෙනි. 1815 දී බෙල්ජියමේ වෝටර්ලූ වල ඇති වූ සටනේදී ඉංග්‍රීසි හමුදා මෙහෙයවන ලද්දේ එම ශ්‍රේෂ්ඨ හමුදා නායකයා විසින්.
මුහුණට මුහුණලා කළ හැම ඓතිහාසික සටනේදීම එංගලන්තය සහ එහි මිත්‍ර හමුදා විසින් නැපෝලියන් පරාජයට පත් කිරීමට සමත් වුණා. ඒ දශක කීපයක් තිස්සේ එංගලන්තය සහ ප්‍රංශය අතර පැවති හමුදා ගැටුම්වල අවසානය සලසා ගනිමින්